संतोष सईदादा दिनस्कर අපච්චි සතුටුයි කියනවා කොයිද මෙතන කාලයක් හිටියේ දරුවා අනාථ වෙලා දැන් කොපමණ කාලයක්ද මේ දරුවා ගාවට ඇවිල්ලා ඔබ වහන්සේ කොපමණ 30 වසර 30 ගානක් එතකොට වසර 30 ගානට ඇයි ඔබ වහන්සේ එලිමංකඩ ආවේ නැත්තේ ඒ කියන්නේ ඔබ වහන්සේට එන්න දෙන්නේ නැතුව අවහිර කාගෙන දීලාද තිබුණේ එමනම් අද දිනස්කර ඔබ වහන්සේ දරුවා ගාවට ආවා එහෙම නේද එමනම් ඔබ වහන්සේගේ ගති දරුවා ආශාවෙන් බලාපොරොත්තු වෙන සිටි කාරණාව අද දිනස්කරම ඉෂ්ට කරලා දුන්න සතුටුයිද එතකොට මේ දරුවා ගාවට ආවා වගේ නෙවෙයි අප්පච්චි හරියාකාරව මේ දරුවගේ ගමන් මාර්ගෙ නිසි විදිහට ඔබ වහන්සේ සැලසුම් සහගතව සිද්ධපත් කරලා දෙන්න කියන ඔබ වහන්සේ ඒ වචනේ බාර ගන්නවද ලෝක සත්‍යයට සෙත සාන්තිය උදාපත් කරන්න ඔබ වහන්සේ පැමිණිලා තියෙන්නේ එමනම් අසරණ නර දරුවන්ගේ දුකට සැපට ඔබ වහන්සේ පිහිට වෙලා ඒ වගේම ලෙඩ දුක් සුවපත් කරලා ඔබ වහන්සේගේ ওই නාත්මයට පින් රැස් කරගන්නවයි කියන එකද ඔබ වහන්සේ පෙරදරු කරගන්නේ එමනම් ඒකාන්තයෙන් ඔබ වහන්සේගේ ආරමුණ බලාපොරොත්තුවම කිසිම මොහොතක බිඳ හෙළුවේ නැහැ කියනම අප්පච්චි තේරුණා නේද මොකද ඔබ වහන්සේගේ ගති දරුවා අද උදෑසන පටන් මේ දෙවල වෙත ගමන් කරලා සිටියා අප්පච්චි එමනම්
ඒ හිටපු කාල සීමාවත් ඒ වගේම අද දිනස් කර මේ මොහොතේ ඔබ වහන්සේගේ දරුවට මා ඒසගේ බලාපොරොත්තු කාරණාව එක හෙලා ඉෂ්ට කරුවයි කියන අප්පච්චි සතුටුයි නේද? එමනම් ඔබ වහන්සේට යන්න ඕන ගමන් මාර්ගය නිසි විදියට මා විවෘත කරලා දෙනවා. එමනම් නොනවති මේ ගමන ආරම්භ කරමුද අප්පච්චි? ලෝකයට සෙත සාන්ති උදාපත් කරමුද? හොඳයි බොහොම සන්තෝෂයි. උතුම් බුද්ධ ධර්ම සංඝ පීඩන්නේ සරණින් ඉස්කුම් බවටිය දෙවියන්ගේ පීඩවල්මයි ඒ පින්වත් ඥාතින්ගේ උතුම් ගුණ බලමයි සියලු සත්‍යයට පිළිදෙනවා පස්කයි. බොහොම සන්තෝෂයි. එවනම් අපච්චි දැනට ගිමන් ගත වෙන්නේ නැවත ස්වල්ප මොහොතකින්.